මෙතන තමයි අපේ ජනතාවට රටේ ඉන්න සංචාරකයන්ට පහසුවෙන්ම උණු වතුර ලිඳක් ගාට ඇවිල්ලා උණු වතුර ටිකක් නාන්න තියෙන පහසුම ස්ථානෙ මේ මදුනාගර උණු වතුර ලිඳ ව්‍යාපෘතිය. මේ තමයි දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහ පැලැස්ස මදුනාගල උණු වතුර ලිඳ. ශ්‍රී ලංකාවේ තිබෙන උණු වතුර ලින් එහෙම නැත්නම් උණුදිය උල්පත් පිහිටි ප්‍රධානම ස්ථාන 9න් දකුණු පළාතට තියෙන එකම එක උණුදිය උල්පත තමයි මෙතන පිහිටලා තියෙන්නේ. මැදලිනේ ප්‍රධාන ලිඳේ උණුදිය උල්පතේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 44යි. ඒක ඇවිල්ලා බුබුලු දාන්නේ අර වායු බුබුලුත් එක්ක ජලය එන්නේ. උල්පතේ දුර ප්‍රමාණය ඇවිල්ලා අඩි වලින් කිව්වොත් අඩි 31582යි. කිලෝමීටර් 10කටත් එහා පැත්තේ ඉඳලා තමයි මේ ජල පාර ගලාගෙන එන්නේ. උල්පතේ වේගය ජලය ගලාගෙන මේ වේගය තප්පරයට මිලිලීටර් 643යි. මූලික මූලද්‍රව්‍ය සංයෝග 22ක් මේ වතුර අන්තර්ගත වෙලා තියෙනවා. ලෙඩ රෝග ඇවිල්ලා රෑෂ්, දාඩිය බිබිලි, අලුහන්, ඇදුම, අංශභාගයේ සෙම, එම්බ්‍රිස්සාව. ඒවට බොහොම හොඳයි. විශේෂ පුංචි දරුවෝ ඉලක්ක කරලා ඔවුන්ට ආවම මෙතන උණු වතුර ටිකක් නාන්න ස්නාන කරන්න විතරක් නෙවෙයි. එයින් එහාට ගිහිල්ලා අපි හදලා තියෙනවා මෙම් මැදුරක්. පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න සෙල්ලම් මිදුරක් එක්ක අවශ්‍ය උපාංගات එක්ක හදලා තිනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ඔයාලටත් මදුනාගලට බොහොම ඉක්මනින් පහසුවෙන් එන්න පුළුවන්. එහෙම එන ඔයාලට මෙතන වතුර නාගන්න උණු වතුර ටැංකි කිහිපයක්ම හදලා තියෙනවා. ඒ අඩු උෂ්ණත්වයෙන් පටන්ගෙන වැඩි උෂ්ණත්වයට යන විදියට. මුලින්ම නාන්න ඕනේ අඩුම උෂ්ණත්වයේ තියෙන ටැංකියෙන්. ශරීරය ටික ටික රස්නෙට ඔරොත්තු දෙනකොට අනිත් ටැංකි වලට මාරු වෙලා ටික ටික රස්නේ වැඩි උණු වතුර නාන්න පුළුවන්. හැබැයි ටැංකි ගොඩක් මෙතන තිබුණාට උණු වතුර ලින්ක් තියෙන්නේ එකම එකයි. ලෝකයේ උණුදිය උල්පත් වර්ග දෙකක් දක්නට ලැබෙනවා. එකක් තමයි යමහල් ආසිතව දක්නට ලැබෙන උණුදිය උල්පත්. දෙවැනි එක තමයි පාසාන ස්තර අතරින් ඉහළට එන උණුදිය උල්පත්. ලංකාවේ දක්නට ලැබෙන්නේ පාසාන ස්තර අතරින් එන උණුදිය උල්පත්. ලංකාව පිහිටලා තියෙන්නේ ඉතා කුඩා භූතැටි කලාපයක. ඒ වගේම ඒවා තුල තියෙන පැලුණුත් ඉතාමත් කුඩායි. ඒ නිසා තමයි ගිනි කඳු දක්නට ලැබෙන්නේ නැත්තේ. ගිනි කඳු ආසිත උණුදිය උල්පත් දක්නට ලැබෙන්නේ ඒ නිසා. මහාචාර්ය ආනන්ද කුමාරස්වාමී කියනවා භූගත ජලය පාසාන ස්තර අතරින් මේදී පෘථිවි අභ්‍යන්තරයේ පවතින අධික උෂ්ණත්වය නිසා ඒ උණුදිය උල්පත් ඇති වෙනවායි කියලා. ලංකාවේ වැඩිපුරම උණුදිය උල්පත් දක්නට ලැබෙන්නේ නැගෙනහිර ප්‍රදේශයේ. විශේෂයෙන්ම නැගෙනහිර විද්‍යානුශේනිය තුල තමයි වැඩිම උණුදිය උල්පත් පිහිටලා තියෙන්නේ. මේ උණුදිය උල්පත් අපේ රටට බොහෝම වටින සම්පතක්. කොහොම වුණත් අපිට ස්වභාව ධර්මයෙන් දායාද වුණු මේ උණුදිය උල්පත් මහ කැලයෙන් වැහිලා තිබුණත් පහසුවෙන්ම යන්න එන්න පුළුවන් තැනක පිහිටලා තිබුණත් අනාගතය වෙනුවෙන් බොහෝම ප්‍රවේශමෙන් රැක ගන්න ඕන.